ඊරෑ දෙහිවලදි මරාදාපු සීෂාක් හෝටලේ අයිතිකාරයා කියන්නේ පට්ට වනයක්. ඕකා ඔතන රෙස්ටුරන්ට් එකට එන මිනිස්සුන්ට එතන පාටි දාන්න ආපු මිනිස්සුන්ට තග දාලා ඔය හෝටලේට ගියපු මිනිස්සුන්ගේ බඩු නැති වුණා. ඔය හෝටලේ ඉන්නකොට ලක්ෂ 2 3 4 වගේ මිනිස්සුගේ ෆෝන් ඔය දේවල් නැති වෙලා අන්තිමේදී මේවා කුඩ්ඩෝ තමයි ගත්තේ කියලා අන්තිමට කුඩ්ඩන්ට පැටලුවා. සීෂාක් එකේ උන් හිටියේ ඔය අයිතිකාරයා හිටියේ මැරෙන එකෙක් කියලා නෙමෙයි. ඇත්තටම උන්ගේ පාතාලේ හයිය පාවිච්චි කරමින් රෙස්ටුරන්ට් එකට මිනිස්සු ආවත් උන්ට තග දාලා අතාමත්ම අසික්කිත විදියට හැසිරුණා. දෙහිවල පොලිසියත් එක්කත් මේ අයගේ ලොකු සම්බන්ධකම් තිබුණා. මුංග හැමදාම ආරක්ෂා කරේ එවකට හිටිය පොලිසිය කියලා තමයි අපි හොඳට දන්නවා. පැමිණිල්ලක් දැම්මත් ඒවට හරි විදියට විභාග වීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඔය දෙහිවල සීෂාක් එකේ එක අන්තිමේදී සමන්තගේ ඒ කියන්නේ සමන්තගේ පාතාල කල්ලියත් එක්ක හිටියේ. ඊට පස්සේ බඩෝවිට පිරිසගේ පාතාල කල්ලිත් එක්ක ඇතිවෙච්ච ගැටුමක ප්‍රතිඵලයක් විදියට තමයි ඊයේ බීච් එකේදී වෙඩි තියලා මරලා දාන්නේ. මිනිහෙක් සමාජයට හොදක් කළොත් ඒ මිනිහම කොතනින් හරි රකින්නවා. හැබැයි උඹලා සමාජයට අවඩක් දිගින් දිගටම සිද්ධ කරනවා නම් අනිවාර්යෙන් ඊට අදාළ ප්‍රතිඵලය තියෙනවා කියන එක තමයි මේ දෙහිවල ඝාතනය ඇතුළේ කියවිච්ච ඉතාමත්ම හොඳම කතාව. මේ විදිහම මේ දෙහිවල මේ ආශ්‍රිත ප්‍රදේශවල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීම පොලිස් ආරක්ෂාව යටතේම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන රෙස්ටුරන්ට් එකේ සිද්ධ වෙන යම් යම් ක්‍රියාකාරකම් වලදී මිනිස්සුන් යුක්තිය නීතිය ඉල්ලලා ගියාට පාතාලේ හයිය පෙන්නලා තමයි ඒ හැම තැනටම උත්තර දුන්නේ. ඒ නිසා මේ මිනිස්සු ඊයේ වෙඩි තියලා මරා දාපු මේ සීෂාක් හෝටලේ ලොක්කා වගේ උන් මරලා දැම්මට කිසිම වැරද්දක් නැති උන් මේ පාතාල හයිය අරගෙන කුඩු හයිය අරගෙන මුන් කරන ලද ක්‍රියාකාරකම් වල බොහොම පැහැදිලිවම තිබුණේ මුන්ගේ තිබිච්ච ම්ලේච්ඡත්වය. මේ ප්‍රදේශ මුදා නොගත් ප්‍රදේශ විදිහට තමයි මේ හැම එකම දරුණු විදිහට පාවිච්චි කරලා තිබුණේ. ඒ නිසා මේ වගේ ඔවුන් මරලා දැම්මට කිසිම වරද්දක් නැහැ කියන එක තමයි අපි සටහන් තබන්න ඕනේ. මේක ම්ලේච්ඡත්වය වෛරී සහගත සිතුම් කියලා කියන්න පුළුවන්. හැබැයි බලය තිබුණු කාලවල වල මුන් පොලිසිය වල හයිය අරගෙන මිනිස්සු තලපු පෙළපු හැටි දැක්කහම මේ වගේ කාලකන්ණි මැරිලා යන්න ඕනේ කියන එක අපි බොහොම පැහැදිලිව කිව යුතුයි.